ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව සැවැත්නුවර මහා ධනවත් සිටුපවුලක් වාසය කළා. මේ සිටුපවුල තුළ රූප සම්ප්‍රතියෙන් අනුව රූපවතී නැත්නම් පටාචාරා නම් වූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ උළුතැන්ගේ දල්පලන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇලෙන්මින් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දල්පලන තරුණයත් සමග සිටු මිතුරෙන් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගත වීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇරෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවත් සමග ඇය සැවැත් නුවරට යන්නට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුම් රාත්‍රියක්. අහස කුකුලා මහ වැසි වසින්න දුන්නා. වහිනවා ඇත්තටම. රූපවතී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාර දෙන්න සහ ඒ මුළු වැගෙන එන්නට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති කුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිවිසුන්ව ඇතුළටුණා. අමෝරා වැස්සෙහිව දෙවන දරුවා බිහිකළ පටාචාරාව පසුදා උදෑසන ඇගේ මාන්‍යවැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සැවැත් නුවරට යාමට පිටත් වී අචලවතී නදිය අසලට පැමිණියා. දෙගොඩ තලා යන අචින්වතී නදියේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකොඩ තියා අලුත උපන් දරුවා ගඟෙන් එතර කර ගඟ ඉහළට දැරුවා. අනිත් දරුවා රැගෙන එන්නට නැවත ගඟට බැසගත් එය දියරේ නගමින් වහල් වසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බිලි දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවා රැගෙන අහසට පියාසර කළා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්තට දැරුවා. ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගසන්නායේ සිතන දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටව මහා දේරල අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියා අහිමිව උමතු වූ පටාචාරා හඬන සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගේ මව්පියන් ගැන විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියන් සොහොනක් මියගිය බව කියා සිටියා. ඒ අසල ගින්නෙන් දැවෙන දරු සෑයක
ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියන් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිවයන්නට වුණා. මෙලොවකින් ඇය වීදි පුරා දිවයන විට මිනිසුන් අපහාස කර ගම්කසා ඇය පමුණවා දැමුවා. මේ අතර සරත් නුවර දෙවුරම් වෙහෙරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිය ඵලය සාක්ෂාත් කරගත්තා. එනිම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවන්ත වුණා.